ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 66 වෙනි නිදහස් දින උළෙලේදී ජාතිය අමතමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය. උත්සවය අභිමානවත් අයුරින් කෑගල්ලේදී පැවැත්වෙන. අපේ සීතාවක රාජසිංහයන්ගේ රාජමාලිගාව රාජධානිය අයිති කෑගල්ල දිස්ත්‍රික්කයේ නිදහස් උළෙල්ල පැවැත්වීම වඩාත් අර්ථවත් බව මම කියන්න ඕන. අද මේ රටේ තියෙන දියුණුව මීට වසර 8කට කලින් කවුරුත් බලාපොරොත්තු නැහැ කියලා මං හිතන්නේ. අපි වේගෙන් යුද්ධයෙන් සාමයට අකාර්යක්ෂම භාවයෙන් කාර්යක්ෂම බවට අපරිසිදුකමෙන් පිරිසිදුකමට නොදියුණුකමෙන් සංවර්ධනයට වහල්කමෙන් නිවහල්කමට යනවා. එදා උතුරේ ජනතාවගේ මානව අයිතිවාසිකම් මුදුර ගන්නකොට ඒවා ජනතාවට ලබා දෙන්න කවුරුවත් ආවේ නැහැ. හිටපු විපක්ෂ නායක අමෘතලිංග මරණකොට සෑම් තම්බිමුත්තු ලක්ෂ්මන් කදිරිගාම ඇමතිතුමා විතරක් නෙවෙයි ඉන්දියාවේ රජීව් ගාන්ධි මරණ කොටත් කවුරුවත් මානව හිමිකම් ගැන මතක් කළෙත් නැහැ. මේ උතුරේ ජනතාව නිදහස සොයාගෙන ආවේ කොහාටද? සිංහල ජනතාව අතර. ත්‍රස්තවාදය පරාජය කරන්න තියෙන අපහසුව බලවත් රටවල් හැම එකක්ම තේරුම් ගන්න ඕන. අපි මුහුණ දුන්නේ අද බලවත් රටවල් මුහුණ දෙන අභියෝගයටත් වඩා දරුණු බරපතල මෙලෙච් අභියෝගයකට. 2009 දී ත්‍රස්තවාදය අපි අතුගාලා දැම්මේ නැතිනම් අද උතුරේ දරුවන්ට මේ විදියට පාසල් යන්න විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙන්න ලැබෙනව නෑ. නමුත් අද නිදහස භුක්ති විඳින උතුරේ ජනතාව පලියක් කරගන්න විදේශ බලවේග උත්සාහ කරන බව අපි තේරුම් ගන්න ඕන. හැමදාමත් ආක්‍රමණය මේ රටට ගොඩ බැස්සේ කිඹුල් කඳුළු සාගරයාගේ පීනලා ජනතාව බේරගන්න මානව අයිතීන් රැකදෙන්න ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න නීතියේ ආධිපත්‍ය රකින්න වගේ දේවල් ඉදිරියට දාලා තමයි රටවල් වලට ඇඟිලි ගැහුවේ. පරාජිතයන් ලබා දෙන තොරතුරුවලට ලංකාවට එරෙහිව ගේන්න උත්සාහ කරන යුද අපරාධ චෝදනා තාමීය අකමැති අයගේ ජයග්‍රහණයක් කියලායි මා දකින්නේ. මේ යෝජනාවල පදනම සාමය යුක්තිය නෙවෙයි. පදනමක් නැති චෝදනා ලංකාවට එල්ලන කරනකොට අපිට ඒ අමිහිරි අතීතයේ අකමැත්තෙන් මතක් කරන්න වෙනවා. අපි සියලු දෙනාගේම අමිහිරි අත්දැකීම් ලියන්න ඕන වැල්ලේ. හොඳ යහපත් අත්දැකීම් ගල්වල කොටන්න ඕන. වැල්ලේ ලියන ඒවා තලපාරට මැකිලා යාවි. ගලේ කොටන දේ සදහටම පවතී. කඩලෝර මන්නිල් එළුදියදු මරයුම්. ආනාල් කල්ලිල් பொறித்தது ஒரு நாளும் மறையாது சதா காலம் அப்படியே இருக்கும். අපිව මරන්නාව ත්‍රස්තවාදීන්ට සමාව දීලා මේ අය හමුදාවට පොලිසියට සිවිල් ආරක්ෂක සේවාවලට බඳවාගෙන ඔවුන්ට හොඳ ජීවනෝපායන් සලසවා දුන්නේ අමිහිරි අතීතය අමතක කරලා. පලි ගැනීම කවදාත් අපේ සංස්කෘතියේ තිබුණේ නැහැ. පිරස්තරයන්ට වඩා ලංකාවේ උපන්න ලංකාවේ ජීවත් වෙන ලංකාවේ හැදිලා වැඩිලා ජීවත් වෙන අපිට අපේ රටේ සාමය එක්සත්කම රැක ගන්න ඕන කියන එක අපි මතක් කරන්න ඕන. කවර තත්ත්වයක් යටතේ බියටපත් වෙලා අපි දිනාගත්ත නිදහස රටට අහිමි කරන්න අපි සූදානම් නැහැ කියන එක අපි පැහැදිලිව කියනවා. බුදුරජාණන් වහන්සේ අම්බට්ට බ්‍රාහ්මණයාට කැටකිරිලිය ගැන උපමාවක් ගෙන නිදහස පිළිබඳ කළ දේශනයද ජනාධිපතිතුමා සිහිපත් කළේය. බුදුහාමුදුරුවෝ මේ කුඩා කැටකිරිල්ල උපමාව අරන් මෙහෙම වදාලා. ලටුකේ කාපිකු අම්බට්ට සාකි කුලාවා කමලා පිනී හෝති. කැටකිරිල්ලට පවා ඇගේ කැදැල්ලේ ඇයට ඕන විදියට ජීවත් වෙන්න නිදහස තිබිය යුතුයි. ඒක ශ්‍රී ලංකාවේ ජනතාවටත් එසේ මගේ රටේ ජනතාවටත් මේ රටේ නිදහසේ ජීවත් වීමට අයිතිය තිබිය යුතුයි.